ඇත්තටම අපි මේ CKD කෙයා ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන අවුරුදු 10කුත් වෙනවා. 2015 විතරනේ පටන් ගත්තේ. පටන් අරගෙන දැන් අවුරුදු 10ක් ගියයින් තැනින් අපිට හිතුණා නිකන් මේ ගැන ප්‍රත්‍යාවලෝකනයක් කරලා බලන්න. ආපහු පොඩ හැරිලා බලන්න. ආගිය ගමන් මගේ අපි මොනවද ඇචීව් කරලා තියෙන්නේ, මොනවද අපිට මග ඇරුනේ, මොනවද ඊට පස්සේ අපිට තව කරන්න තියෙන්නේ, ඔය වගේ කාරණා ගැන. ඒ ගැන කතා කරන්න ඇත්තටම මට හිතුණා හොඳම තුන්දෙනෙක් එකතු කරගන්න. මොකද ආයුර්වේද වෛද්‍යවරියන් තුන්දෙනෙක් මේ ක්‍රියාවලියට විවිධාකාරයෙන් දායක වුණු ආයුර්වේද වෛද්‍යවරයන් තුන්දෙනෙක් ඉන්නේ අපි සමග මේ මොහොතේ. ඉතින් චූටි අතීතය ගැන මතක් කිරීමක් කරන්න මම කැමතියි මුලින්ම අවස්ථාව දෙන්න ડોક્ટર මදුෂාන්ට. ඔව් අපි 2014 අග කාලේ ඉඳන් මේ දක්වා වකුගඩු රෝග සායනයක් සිදු කරමින් පවතිනවා. ඒකේ අපි 2014 අපි පටන් ගත්තේ කැවිති ගොල්ලෑවෙන් එකස්මැදිරිගිරිය. එහි තියෙන කාලීන හඳුනා නොගත් වකුගඩු රෝගය සඳහා අපි සායන බොහෝ ගණනාවක් කරලා තියෙනවා. උදු 7-8ක් එක දිගට කරා. මාසෙකට එකක් වගේ කරා. ඔව් මාසෙකට එකක් අපි සිදු කරා. ඒක දිගටම කරගෙන ගියා. අපිට ගොඩාක් සාර්ථක ප්‍රතිඵල ළඟා කරගත්තා. ඒ සායනය අපි දැනටත් පානදුර ප්‍රදේශයේදී පවත්වාගෙන යනවා. ඒ සම්බන්ධයෙන් ඇත්තටම මේ තරුණ වෛද්‍යවරියක් ඉන්නවා අපිත් එක්ක ડોક્ટર මාන්සා. ඇගේ අදහස් කොහොමද කියලා බලමු. මොකද විශේෂයෙන් මට දැනගන්න කැමතියි මේ සායනවලදී අපි බටහිර වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍යවරුන් දෙගොල්ලොම එකට එක මේසෙ වාඩි වෙලා ලෙඩුන් පිළිබඳ කතා කරනවා. ලෙඩුන් අපි කන්සල්ටේෂන් කරන්නේ අපි එහෙමයි. සායනික පරීක්ෂාව සිදු කරන්නේ. එතකොට ප්‍රතිකාර කරනකොටත් ඒගොල්ලෝ එකිනෙක අතර අදහස් කුමාරුවෙන් තමයි කරන්නේ. ඒ සම්බන්ධයෙන් ඔබතුමීට මොන වගේ දෙයක්ද ප්‍රකාශ කරන්න තියෙන්නේ අද? ඔව් මමත් දැන් මේ වකුගඩු සායන සඳහා සහභාගී වෙලා වසර ගණනක් වෙනවා. ඉතින් මෙතනදී අපි ගොඩක් දුරට කරන්නේ බටහිර සහ ආයුර්වේද සම්මිශ්‍රණයක් හැටියට තමයි අපි මේ ප්‍රතිකාර කරන්නේ. ඉතින් එතනදී අපිට ලොකු අභියෝගයක් තියෙනවා. මොකද මේක ෆීල්ඩ්ස් දෙකක්. අපි සෑහෙන දුරට මේ දේවල් ඕවර්රයිඩ් කරලා මේ වෙද්දි එක ඩිස්කෂන් එකකට එන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ රෝගීන් සුවපත් කිරීම කියන ඒකායන අරමුණ වෙනුවෙන් පමණයි. ඉතින් මේ වැඩ කරපු මේ කාලය ඇතුළත බොහෝමයක් රෝගීන්ගේ හරිම හොඳ ප්‍රතිඵල අපිට ඒ නිසා දකින්න ලැබුණා. ඉතින් ඒවා මේ රිසර්ච් පේපර්ස් වලින් ගොඩක්ම ජස්ටිෆයි වෙනවා. ඒ නිසා මම හිතනවා මේ සම්මිශ්‍රණය ලංකාවට අලුත් දෙයක් වුණත් මේ ඉදිරියටත් පාත්වගෙන අපිට යන්න පුළුවන් නම් ඒක හැමෝටම ලොකු දායකත්වයක් වෙයි කියන්නේ. ඔබට හිතෙනවද මේක මේ වෙනත් රෝග සඳහාත් අපි හිතමුකෝ දියවැඩියාව ඒක නැත්නම් සන්ධ්‍යාබාධ එතකොට තවත් ගත්තොත් එහෙම අපි හිතමු රක්තවාත වගේ අසනීප කමේ අමාරු වගේ ඒ වගේ අසනීපවලදීත් මේ අප්‍රෝච් එකම මේ යොමු කිරීමම අපිට යොදවා ගන්න පුළුවන් වෙයි කියලා. මොකක්ද ඔබතුමීට හිතෙන්නේ? CKDU මේ රෝගවලින් අපි දැකපු ප්‍රතිඵලත් එක්ක මට හිතෙනවා අනිත් රෝග අවස්ථාවලදීත් අපිට මේ අප්‍රෝච් එක භාවිතා කරන්න පුළුවන් වුණොත් සෑහෙන දුරට හොඳ ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා සර්. මම හිතනවා ඒක හොඳ පරීක්ෂණයක් වෙයි කියලා. අපි මේ දක්වා අවුරුදු 10ක් නේද? අවුරුදු 10ක. පරීක්ෂණවලදී අපිට ලැබිලා තියෙන ප්‍රතිඵල ගැන මොනවට පැහැදිලි වෙනවා මේ පරීක්ෂණ පත්‍රිකා දිහා බැලුවම. ඒ වගේම මේ අත්දැකීමක් විදිහට රෝගීන් සමග කතා කරන තරුණ වෛද්‍යවරයෙක් අපිත් එක්ක ඉන්නවා මේ වෙලාවේ. ඔබතුමීට මොකද හිතෙන්නේ මේ රෝගීන් සමග විශේෂයෙන් කතා කරනවානේ. කතා කරනකොට රෝගීන්ගෙන් එන ප්‍රතිචාර මොන වගේද? ඇත්තටම හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ කියන්නේ දැන් ඩයලයිසිස් කරන මට්ටමේ ඉන රෝගීන් පවා අපිට හමු වෙනවා. එතකොට ඒ රෝගීන්ගේ ඩයලයිසිස් කරන ප්‍රමාණය වාර ගණන දැන් සතියකට දෙකක් කළොත් එහෙම අපිට ඒක අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා මේ ප්‍රතිකාර පද්ධතිය හරහා. එතකොට ඔබතුමීනේ දීර්ඝ කාලයක් මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක මේ ව්‍යාපෘතියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට සුව වුණු ප්‍රතිශතයක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් කොච්චර විතර ප්‍රතිශතයකින් සුව වීමක් දැකලා තියෙනවද රෝගීන්ගෙන්? රෝගීන් කී දෙනෙකුට විතර ප්‍රතිකාර කරලා තියෙනවද මේ වෙනකොට? මම හිතන්නේ අනුරාධපුර පොළොන්නරුව කියන මැදිරිගිරිය සහ කැඹිතිගොල්ලෑව නේද?
ඒ සියලු කලාපයන් ආවරණය වෙනකොට ඊට පස්සේ පානදුරේ දැන් මේ කරන ක්ලිනික් එකයි ඔක්කොමත් එක්ක සාමාන්‍යයෙන් ඔබතුමීගේ දාලා අදහස. මම දන්නවා ස්ටැටිස්ටික්ස් තියෙනවා. නමුත් දාලා අදහසක් කිව්වොත්. අපි දැනට රෝගීන් 1000ක් 2000 පන්නලා ප්‍රතිකාර කරලා තියෙනවා. ඒකෙන් මූලික අවධියේදී රෝගයට අපේ රෝගය සඳහා යොමු වන රෝගීන්ට අපි 100%ක් ප්‍රතිකාර වලින් සුව කරලා තිනවා. අපි කියන්නේ ප්‍රතිකාර කරලා නවත්තලා පවා තියෙනවා. ඊට ස්ටේජ් 1 වල වගේ. ස්ටේජ් 1 වලදී ඊට පස්සේ අනිත් රෝගීන්ගෙන් අපි 50%ක් විතර එයාගේ quality of life එයාගේ එදිනදා වැඩ කරගෙන ඉන්න පුළුවන් මට්ටමට ඒ රෝගිය අරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙම බලනකොට අපි රෝගීන්ගෙන් 60ක් 70ක් විතර සැලකිය යුතු ප්‍රමාණයක් අර එයාට එදිනදා ජීවිතය ගෙන ගන්න පුළුවන් විදිහට රෝගයට ප්‍රතිකාරයක් සිදු කරලා සහනයක් ලබා දීලා තියෙනවා. ඒක ඇත්තටම බොහොම මේ සතුටුදායක ආරංචියක්. ඒ වගේ ආරංචි තමයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ. අනිත් එක මම ගොඩක් අගය කරන මේ concept එක මොකද්ද මේ බටහිර වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු ඒකාබද්ධව එක වට මේසයක වාඩිලා මේ මේසේ ඔබතුමීලා කන්සල්ටේෂන් වලට පාවිච්චි කරන මේසේ වාඩි වෙලා අපි එක ක්‍රමවේදයකට අනුගත වෙලා ඒකාබද්ධ ක්‍රමවේදයකට අනුගත වෙලා මේ කරන කාර්ය ඇත්තටම මේ ලංකාවට මේකයි කියලා මට කියන්න පුළුවන්. ලෝකෙටමත් අපි දන්නවා චීනය වගේ රටවල් වල මේ ක්‍රමවේදේ භාවිතා කරලා ඒගොල්ලන්ගේ හෙල්ත් කොස්ට් එකේ ඇනුවල් හෙල්ත් කොස්ට් එක සෑහෙන ප්‍රමාණයක් අඩු කරගෙන තියෙනවා. රෝගියාගේ පැත්තෙන් ගත්තොත් මෙතුමේ කී වගේ අර quality of life ජීවිතේ ගුණාත්මක ස්වභාවයත් වර්ධනය කරගෙන තියෙනවා. ඊට අමතරව අර මානසික පැත්ත එතුමිය කිව්වා වගේ මානසික පැත්ත එතකොට ඒගොල්ලන්ගේ හිතේ මානසික ස්වභාවය යථා තත්ත්වයටපත් කරන්න. මොකද ආයුර්වේදික කියන්නේ බොහොම හොලිස්ටික් අප්‍රෝච් එකක් තියෙන්නේ. සමෝදානික කියන්නේ සාර්වත්‍රික විදිහට තමයි බලන්නේ රෝගියෙක් දිහා. එතකොට ඒ අදාළ කාරණා ඔක්කොම එකතු කරලා ගත්තම මට හිතෙන්නේ මේ ප්‍රතිලාභ බෙනිෆිට්ස් රෝගියාගේ පැත්තෙන් වැඩි ක්‍රමවේදයක් තමයි අනුගමනය කරන්න කියලා. අදට කොහොමද?